Welcome to ලක්ෂපති back stories. අදත් අපිත් එක්ක ඉන්නවා රංගනා. ඔව්. කොහොමද රංගනා යාට? හොඳින් ඉන්නවා. අතරම ගොඩක් සතුටින් ඉන්නේ ලක්ෂපති වැඩසටහනට සහභාගී වෙන්න ලැබීම සම්බන්ධයෙන්. මොකද හිතුනේ හොට් සීට් එකට ගියාට පස්සේ ඇත්තටම හොට් සීට් එක හොට්ද? ඇත්තටම මුලින් යනකොට ලොකු තැතිගැන්මක් තිබ්බා. නමුත් අපිට හොස්ට්ස් එක්ක කතා කරගෙන යනකොට ප්‍රශ්න වලට උත්තර දීගෙන යනකොට ඒ තිබුණ තැතිගැන්ම පොඩ්ඩක් නැති වෙලා අතරම මම ඒ මොමන්ට් එක එන්ජොයි කරන්න පටන් ගත්තා. හරි රංගනා කියන්නකෝ ඔයාගෙන විස්තර ටික. මම දැනට රාජ්‍ය විශ්වවිද්‍යාලයක තාවකාලික ආදර්ශකවරියක් විදිහට කටයුතු කරගෙන යනවා. රංගනා දැන් ලක්ෂ 2ක් දිනාගෙන ඉන්නේ. හිතුන්නේ නැද්ද? තව අපරාධි තව ඉස්සරහට යන්න තිබ්බනම් වගේ එක. ඔව් ඇත්තටම මට ගොඩක් ලොකු ආසාවක් තිබුණා තව ටිකක් ඉස්සරහට යන්න තිබුණා නම් හැබැයි අර සමහර වෙලාවට අපිට ජීවිතේ කොච්චර දේවල් කැමති වුණත් නවතින්න ඕන තැන නවතින්න වෙනවා. ඔයා කොහොමද ඔයාගේ ජීවිතේ එන ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ? කොහොමද ඒ අභියෝග ජයගෙන ඉස්සරහට යන්නේ? ඇත්තටම කිව්වොත් මම ගොඩක් වෙලාවට කරන්නේ ඒක අපි අර කියනවා වගේ පොඩි ඇනලිසිස් එකක් කරගන්නවා. ඒක කරගෙන ඉවර වෙලා ගොඩක් වෙලාවට කරන්නේ මට ගන්න පුළුවන් පියවර මොනවද කියන එක බලනවා. ඒ පියවර ගන්න පුළුවන් ස්ටෙප්ස් තියෙනවා නම් ඒ ටික ගන්නවා. එතනින් අපිට ඒ අභියෝගේ විසඳ ගන්න පුළුවන් වුණත් ඒක විසඳ ගන්නවා. එහෙම නැත්නම් ඉතින් ඒ ගැන අර පසුතැවි ආයෙත් හැවිතැවි කාලය ගත කරන්නේ නැහැ. මොකද ඊළඟ මොහොත කියන්නේ අපි එන්ජොයි කරන්න ඕන මොහොතක්. ඒ විදිහට තමයි මම අභියෝග වලට මුහුණ දෙන්නේ. රංගනාගෙන් මාත් ප්‍රශ්නයක් අහන්නද? ඔව්. සිරස ලක්ෂපති වැඩසටහන මොන අවුරුද්දද ආරම්භ කළේ? 2010 වසරේදී වගේ මම ඒ කාලේ ඉඳන් වගේ තමයි ලක්ෂපති වැඩසටහන බලන්න පටන් ගත්තේ. ඔව් 2010 තමයි ලක්ෂපති වැඩසටහන ආරම්භ කළේ. එතකොට ඔයා දන්නවද කවුද පළවෙනි හොස්ට් කියලා? ලකි ඩයස් මහත්මයාද ඔව් ලකි ඩයස් මහත්මයා තමයි අපේ සිරස ලක්ෂපති වැඩසටහනේ පළවෙනි හොස්ට් උනේ. රංගනා අසිරිමත් ශ්‍රී ලාංකිකෙක් විදිහට ඔයා කොහොමද මේ ලෝකය දකින්නේ? මේ ලෝකය දකින්න එක ගැන මම කතා කරොත් ලෝකේ ගොඩාක් අවස්ථා තියෙනවා අපිට ශ්‍රී ලාංකිකයෙක් විදිහට එක්ස්ප්ලෝර් කරන්න. ඒක සමහරක් විට කෙනෙක් තාම වටහාගෙන නැති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි හැම වෙලේම නෙගටිව් විදිහට හිතනකොට අපිට ඒ අවස්ථාවන් මගහැරෙන්න පුළුවන්. මට කියන්න තියෙන්නේ අපි හැම වෙලේම හැම තැනකදීම ඔපචුනිටි එකක් තියේද කියන එක හොඳින් විමසලා බලලා ගොඩක් පොසිටිව් තින්කින් කියන එක ප්‍රැක්ටිස් කරලා ඒ වගේ අවස්ථාවක් තිබුණොත් ඒක ගන්න try කරන්න ඕන ශ්‍රී ලාංකිකයෙක් විදිහට. හරි. දැන් රංගනා කිව්වනේ පොත් කියවන්න ආසයි කියලා. අපි එහෙනම් පොඩි ගේම් එකක් කරමුද? හරි. හැබැයි මේ ගේම් එක ලක්ෂපතියට වඩා පොඩ්ඩක් වෙනස් ගේම් එකක්. ඔයා ලෑස්තිද? ඔව් මම ලෑස්ති. හරි. මම ඔයාගෙන් කතුවරු කීප දෙනෙක්ගේ නම් අහනවා. ඔයා ඒ අතරින් ඔයා කැමතිම කතුවරයා කවුද කියලා තෝරගන්න ඕනේ. හරි. මහින්ද ප්‍රසාද් මස්සිඹුල, චන්දන මෙන්ඩිස්. චන්දන මෙන්ඩිස්. චන්දන මෙන්ඩිස්ද සුමිත්‍රා රාහුබද්දද? චන්දන මෙන්ඩිස්. චන්දන මෙන්ඩිස්ද මොහාන් රාජ් මඩවලද? ඒත් චන්දන මෙන්ඩිස් තමයි. චන්දන මෙන්ඩිස්ද මහගම සේකරද? එහෙම වුණොත් මහගම සේකරයන්ව. මහගම සේකරයන්ද මාටින් වික්‍රමසිංහයන්ද? මාටින් වික්‍රමසිංහයන්. ඇයි මාටින් වික්‍රමසිංහයන් තෝරගත්තේ? එතුමාව තෝරගත්තේ අතරම කිව්වොත් කුඩා කාලයේ තියෙන මතකයන් නිසා. මම මුලින්ම ලොකු පොතකට කියුවේ අපේ ගම සහ මඩල් දුව. ඉතින් ඒ මතකය නිසා තමයි මාටින් වික්‍රමසිංහයන්ව තෝරගත්තේ. රංගනා ඉතින් ඔයාගේ ඉදිරි වැඩ කටයුතු ඔක්කොම සාර්ථක වෙන්න කියලා අපි සුබ පතනවා. ඒ වගේම තමයි ඉතින් ඔයාලටත් පුළුවන් මේ හොට් සීට් එකට එන්න මේ ලක්ෂපති වේදිකාවේ උණුසුම හොට් සීට් එකේ උණුසුම අත්විඳ ගන්න. ඉතින් තවත් පාරක් වෙන්නේ නැතුව දැන්මම 7780ට කෝල් එකක් දෙන්න. අපි ආයෙත් දවසක මේ වගේම තවත් අසිරිමත් ශ්‍රී ලාංකිකයෙක් එක්ක ආයෙම හම්බෙමු.